සියලුම කුළුබඩු වර්ග එකම තැනකින් ලබා ගන්න. සුපිරිසිදු කුළුබඩු නිෂ්පාදනයේ මහගෙදර මිනෝසා කුළුබඩු. සංචාරක ශේෂ්ත්‍රයේ ඉතාමත් පළපුරුදු සහ ගුණාත්මක සේවාවන් ලබා ගැනීම සඳහා අමතන්න. තරිඳු පුවස් 33 හරහා
හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ අපි ආදරේ ආදරේ අපේ ආදරේ අපි ආදරේ ආදරේ අපේ ආදරේ පින්සුව හිරිමුවගේ ගුඩ් මෝනිින් ගුණු පාලයා මෝනිින් මුදලාලේ ඉතින් කොහොමේ මුදලාලේ නොහෙ ඉන්නෝබං වරෙන් වරෙන් තේකක් බීල පලයම් බොමු වාඩියම් සියලුම කුළුබඩු වර්ග එකම තැනකින් ලබා ගන්න. සුපිරිසිදු කුළුබඩු නිෂ්පාදනයේ මහගෙදර මිනෝසා කුළුබඩු. සංචාරක ශේෂ්ත්‍රයේ ඉතාමත් පළපුරුදු සහ ගුණාත්මක සේවාවන් ලබා ගැනීම සඳහා අමතන්න. තරිඳු පුවස් 33 හරහාම අප්පච්චි මෙන්න තේක. අද මට අවදි වෙන්න පරක් වුණානේ. නම් වේලා නැති වෙන්න එපාය. අප්පච්චි මම යනවා. හොඳයි පරිස්සමෙන්. පුතා මේ කෑම එක දාලාද යන්නේ? මමයි අප්පච්චි දෙක ගානේ එකම පිටාවේ රස්සාවලට ටිකටන් වල යවන්නේ. නැත්තම් යවන්නේ නැහැ පුතේ. අනේ අයියා මෙහෙම කියන්නේ. කෙල්ල උදේ පාන්දර අඬවන්න එපා. කෙල්ල වැඩ කරන යන්නේ. එයාට හිත හොඳින් යන්න දෙන්න. මම මේ රස්සාව ගන්න හැරි සතුටින් අප්පච්චි. මට මතකයි පොඩි කාලේ මාව අම්මයි අප්පච්චි බලාගත්ත විදිහ. ඒ නිසා ඒ වගේ කතා කියන්න එපා. දැන් දුවට පරක්කු වෙනවනේ. දුව යන්න දැන්. මම යනවා අප්පච්චි. කුරුළුවන්ගේ සරණයි. සියලු දෙවියන්ගේ පිටේ පරිස්සමෙන් යන්න. ආල ගෙදරට මාද? ඔයා පරක්කු හින්දා ගෙදරට මාවි. යමු. අපි යනව නැන්දේ. හරි පුතේ තුන්දෙනාම පරිස්සමෙන් යන්න. මොකද මං අද පරක් වුණා? අද මට අවදි වෙන්න පරක් වුණානේ. ඔයාලා දන්නවනේ අපේ අම්මයි අප්පච්චි එසනින් ඉන්නේ කියලා. අපි දන්නවා මధుරි. ගෙදර සේරම වැඩ කරන්න ඕනේ මම. ඒකයි පරක් වුණේ. හරි ඉක්මනට යන්න.
සියලුම කුළුබඩු වර්ග එකම තැනකින් ලබා ගන්න. සුපිරිසිදු කුළුබඩු නිෂ්පාදනයේ මහගෙදර මිනෝසා කුළුබඩු. සංචාරක ශේෂ්ත්‍රයේ ඉතාමත් පළපුරුදු සහ ගුණාත්මක සේවාවන් ලබා ගැනීම සඳහා අමතන්න. තරිඳු පුවස් 33 හරහාම තාමත් අමාරුයි වටලා තියෙනවා. ඉතින් මගේ කුඹුරට අල්ලපු නින්නේ වේදිලිස. වේදිලිස තාමත් ඔය කරන විකුරුහි කරගෙන ඉන්නවා. ආයිත් අකුලනවා, ආයිත් ඇස්සට තුමිහි කරනවා. අකුලනවා ওই විදිය තමයි ඉතින්. නැගී සවුත් වෙලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් ඇහැගතිය ඇති මෝල්කාරයෝ ගන්නෙත් නැහැ කියලා තමයි කතාව තියෙන්නේ. කල වේගෙන එනවලු අර කලින් ඒකලු ඉතින් මොකද්ද කරන්නේ? දැන් නම් හැබැයි මේ වී අමුවෙන් 120. වේලලා 130. ඔන්නෝම කතාවක් යනවා මෝල්කාරයෝගේ අතට. ඇත්තටම ඉතින් ඕක සත්‍යයක්ද කියන එක දන්නේ නැහැ මම. ඔය කවිටි කොහේ වේලල කොයි එකටත් තියාගන්න. බලාපොරොත්තුවක් තියෙන්නේ එහෙම තමයි. ඉතින් කන්නත් ඕනනේ. ඉතින් තියාවන්ට ඒකින්ද ඉතින් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ටිකක් තියාගෙන ඉන්නෝ. ඒ වුණාට ඉතින් ණයතුරු තියෙනෝනේ. ඒක බේර ගන්නත් එපා. ඒක බේර ගන්න ඕන හින්දා ඉතින් ටිකක් උසුනන්න වෙනවා. ඔය කෙනේ ඒගොල්ලෝ පාලා. මේ උඹ මාළු ටිකටු දෙකක් දුකුලේ යුතුන මොකද්ද මේ කරන එකේ නාටකම්. දලාලි දෙප්පුකුණලත් මාළුවෙකුණලත් මදියද ආර්ථිකේ. මම හිතන් ඉන්නේ මේ මුදලාලි මේ පහුවෙන දසපටියකුත් තිබුණා. ඔය අමාරුකම් නෑනේ හැන්දෑවට රාබෝතලේ එහෙම බොනකොට. මුදලාලි හැන්දෑවට ළඟපත අමාරු බින්දක් ගන්නවා. වත් මාර මිනිහෙක් නේ ගුණපාල. මුදලාලි අර අපේ කොල්ල සෙට් එක අද බස් එකෙන් බැස්සයි කියලා ආරංචි ඉන්නේ. කවුද බං? අර අපේ විජේලා මේ කාලයක් ගමේ හිටපු නැති අර අපේ විජේලයි. අන්න හරි මොන තරම් ලොකු දෙයක්ද ආවේ කොල්ල ටික ආපු එක. අපේ කොල්ලොත් ජයවීර මුදලාලිත් එක්ක හැපෙන්නේ යනෝනේ. අපේ කොල්ලොත් නෑහෙට අහන්න නැති කොල්ලෝනේ මුදලාලි. මට පෙන්වන්න බෑ ඔය ජයවීර. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නෑ නේ ඔකට. අන්න බලපන් මගේ බිල් පොත් ටික. ඕක බිලට අරගෙන. ඒක නේ මුදලාලි. කොබම් පොඩියා. මොක වෙලාවකට වැටෙන එකක් බං. ඔයාලා දෙන්නටම පිස්සු. ඔන්න එනෝ. ගුණපාල මාමා. අදත් මාළුයි ටිකටුයි දෙකමනේ. ඉදිරියේදී පොඩි මම මාළු බුලත් අයිස්ක්‍රීම් විකුණනෝ. කොහොම හරි මට ෂොට් එක ගහපල්ලකෝ. පොඩියා ඒකත් දාපන් ගුණපාල මාමට. පොඩි දැන් අවශ්‍ය නෑ බං මං යනවා යන්න. මුදලාලි මං යනවා යන්න. එහෙනම් ඵලයන් දවලුත් වෙලානේ. එහෙනම් දෙවිට ගිහින් වරෙන්. සියලුම කුළුබඩු වර්ග එකම තැනකින් ලබා ගන්න. සුපිරිසිදු කුළුබඩු නිෂ්පාදනයේ මහගෙදර මිනෝසා කුළුබඩු. සංචාරක ශේෂ්ත්‍රයේ ඉතාමත් පළපුරුදු සහ ගුණාත්මක සේවාවන් ලබා ගැනීම සඳහා අමතන්න. තරිඳු පුවස් 33 හරහා හෙලෝ අයිස් මාත්තයද? මම ජයවීර.
මං හිතුවේ මේ නම්බර් එකක් නැතුව ඇති කියලා. ඉතින් මට පොඩි කාරණාවක් තියෙනවා ඔයසි මහත්තයා වාට කියන්න. අර රණසිංහ ඉන්නේ. රණසිංහ මගේ වැඩවලට මේ අනවශ්‍ය විදියට අත දානවා. ඔව්. ඒක ටිකක් පාලනය කරගන්න වෙයි. මොකද මට ඕක මේ DIGට කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. DIGට කම්ප්ලේන්ට් කරොත් ඔය මිනිහා ඉන්නහක හොයාගන්න බැරි වෙනවා. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ඔයසි මහත්තයා මගේ අතේ තියෙන කොන්ට්‍රැක්ට් එකත් එක්ක මම කිව්වේ ඔව් නෑ බලන්නම් කියලා නෙමෙයි මේ වැඩේ කෙරෙන්න ඕන. මොකද මට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. හරි ඔයසි මහත්තයා. ඔව් බොහොම ස්තුතියි. thank you very much. මේ ඔයසි මහත්තයා වීකෙන්ඩ් එකේ මොනවද කරන්නේ? ඔව් මට කෝල් එකක් දෙන්නකෝ. ඔව් කෝල් එකක් දෙන්න. හරි. හොඳයි බොහොම ස්තුතියි. thank you. ආමිනේ මේ කෝ අපි අර ගොන්තඩිය. අන්න මන් දන්නේ මුදලාලිය අදත් කොහොමද යන ලේස් තියෙනවා. එන්න කියන්නකෝ උට. Atau om naik tiang? Yang ada buat iya kate kehewe. අංකාඩ ගන්න. තාත්තා කවුරුහරි බොරුවක් කියලා. මොකද මුදලාලි මේ කොල්ලට එහෙම දැම කෑ ගහන්නේ. ආමිනේ දන්නේ මෝ ඊයේ අහිංසක කොල්ලෙකුට ගහලා. ඇත්තද පුතා මේ කියන්නේ? අම්මේ මම උඹ කියන්න හදන්නේ එතකොට අර අහිංසක කොල්ලා උඹගේ පාඩුවේ උඹ ඉද්දී ඇවිල්ලා පට ගහන්න හදුවයි කියලා නේ. තාත්තා කියන්නේ මට මේ ගමේ මිනිස්සුන්ට ඔළුවන මං ඉන්න කියලාද? උඹ මම කියන හැටි වැඩ කරපන්. නැතුනොත් උඹගේ ගමන කෙටි. ආහා දැන් නතර කරගන්න.